ආයුබෝවන් ගුඩ්වී පුහුණු වැඩසටහන් මාලාවට සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔබට ES Unique Series unboxing සහ installation ගැනයි පෙන්වන්නේ. ES Unique inverter පෙළෙහි inverter කිලෝවොට් 3 සිට කිලෝවොට් 12 දක්වා පරාසයක් තුල ලබා ගන්න පුළුවන්. මෙම වීඩියෝවෙන් කිලෝවොට් 8 ES Unique inverter පිළිබඳ විස්තර කරනවා. unboxing. මේ තියෙන්නේ ES Unique Series එකේ box එක. මේ box එකේ lead acid battery temperature sensor cable එකක්, BMS communication cable, ඒ වගේම accessory pack එකක්, ලියවිලි, mounting plate එකක් සහ inverter එක ඇතුළත්ව තිබෙනවා. මේ accessory pack එකට ඇතුළත් දේවල්. inverter එක හඳුන්වා දීම. ES Unique එකේ පෙනුම බලන්න. එය මිලිමීටර් 560ක දිගකින්, මිලිමීටර් 226ක ගැඹුරකින්, මිලිමීටර් 445ක උසකින් යුක්තයි. ES Unique එකේ පහළ පෙනුම. විවිධ කාර්යයන් වෙනුවෙන් එතන පෝට්ස් ගොඩක් තියෙනවා. ඉන්වර්ටර් සවිකිරීම. ඉස්කුරුප්පු ඇන යෙදීමට සිදුරු සලකුණු කරගන්න. මිලිමීටර් 10 විශ්කම්බෙන් යුතු ඩ්‍රිල් එකකින් සිදුරු කරගන්න. සිදුරේ ගැඹුර මිලිමීටර් 80ක් පමණ වන බව සහතික කරගන්න. මවුන්ටින් බ්‍රැකට් එක බිත්තියට සවිකිරීමට එක්ස්පැන්ෂන් බෝල්ට්ස් පාවිච්චි කරන්න. ඉස්කුරුප්පු ඇන 4ම සවි කරගන්න. පසුව ඉන්වර්ටරය මවුන්ටින් ප්ලේට් එක මත තබන්න. ග්‍රවුන්ඩ් වයරය සම්බන්ධ කරන්න. ධන සහ ඍණ බැටරි වයර් දෙකක් අරගෙන ටර්මිනල් දෙක සකස් කරගන්න. බැටරි ආරක්ෂණ කවරය පිටතට ගන්න. කේබලය ආරක්ෂිත ආවරණය තුළින් යවන්න. ඉන්පසු කේබල් වල ධන සහ ඍණ ටර්මිනල්ස් දෙක ඉන්වර්ටරයට වෙන වෙනම අමුණන්න. අවසානයේ ආරක්ෂිත කවරය සවි කරන්න. සවි කිරීම සම්පූර්ණ වූ බවට සහතික කර ගැනීමට ක්ලික් ශබ්දය ඇසිය යුතුයි. ධන සහ ඍණ DC කේබල් 4ක් සකස් කරගන්න. PV connectors DC input කෙලවර 4ට සම්බන්ධ කරන්න. කොම් කවරය ඉවත් කරන්න. ගුඩ්වී මගින් මීටර් 10ක් දිග CT කේබලයක් ලබා දෙනවා. මේ තියෙන්නේ CT කේබලයේ ධන සහ ඍණ අග්‍රයන්. ඇක්සසරි පැක් එකෙන් පින් 6 ටර්මිනල් එක අරගන්න. CT කේබලයේ ධන සහ ඍණ කමියුනිකේෂන් ටර්මිනල් වලට සවි කරන්න. කොම් කවරයේ පහළ කොටස කරකවා වෝටර්ප්‍රූෆ් ප්ලග් එක ගලවා ඉවත් කරගන්න. වීඩියෝවේ පෙන්වන පරිදි BMS කේබල් සහ CT කේබල් කොම් කවරය තුළින් යවන්න. BMS කමියුනිකේෂන් පෝට් එක ඉන්වර්ටරයට සවි කරන්න. කමියුනිකේෂන් ටර්මිනල් ඒ සඳහා වන පෝට් එකට සම්බන්ධ කරන්න. ඊට පස්සේ කවරය යොදන්න. DC කේබලයේ අනෙක් කෙලවර සහ BMS කමියුනිකේෂන් කේබලය බැටරිය පැත්තට සම්බන්ධ කරන්න. CT එක ස්විච් බෝඩයට හෝ ග්‍රිඩ් එකට සවි කර තිබෙන්නේ. ඉන්වර්ටරයේ AC පැත්තේ කවරය ගලවා ඉවත් කරන්න. 3 ෆේස් කේබල් සූදානම් කරගන්න. ඇක්සසරි පැක් එකෙන් AC පින් හෝල් ටර්මිනල් 3 අරගන්න. ඒවා කේබල් එකට අමුණන්න. AC ආරක්ෂිත කවරය අරගන්න. මුලින්ම කේබල් එම ආරක්ෂිත කවරය හරහා යවන්න. පසුව AC අන්ලොක් ටූල් එක ගන්න. ඉන්වර්ටරයේ AC පෝට් එකට කේබලය හොඳින් සවි කරන්න. අවසානයේ ඉන්වර්ටරයේ ආරක්ෂිත කවරය නැවතත් යොදන්න. එය සවි කිරීම සම්පූර්ණ බව හඳුනා ගැනීමට ක්ලික් ශබ්ද ඇසිය යුතුයි. කේබලයේ අනෙක් කෙලවර ඉලෙක්ට්‍රිකල් බොක්ස් එකට සම්බන්ධ කළ යුතුයි. Wi-Fi LAN kit 2.0 මොඩියුලයක් සවි කරන්න. ES Unique සවි කිරීම දැන් සම්පූර්ණයි. ඉන්වර්ටරයේ ස්විචය ඔන් කරන්න. එවිට ඉන්වර්ටරය ක්‍රියාකාරීත්වයට සූදානම් වේ. LCD තිරයෙහි සැකසුම. පැරණි ඉන්වර්ටරයන් සමග සැසඳීමේදී නව ඉන්වර්ටරයේ ඉදිරිපසින් තිරයක් පිහිටා තිබෙනවා. එනිසා කන්ෆිගරේෂන් තිරය මත සිදු කළ හැකි. ඉන්වර්ටරය ආරම්භ කළ පසුව එහි මෙහෙයුම් තත්වය අපට එම තිරය මත දැකගත හැකි. ඉහළ දකුණු පස කොනෙහි තිබෙන සෙටිංස් මත ක්ලික් කරන්න. එයින් අපට පද්ධතිය සකස් කළ හැකි. ක්වික් සෙටිංස් මත ක්ලික් කරන්න. සේෆ්ටි කෝඩ් තුලවන රට හෝ කලාපය මත පදනම්ව පෙන්වන ආරක්ෂිත කේතය තෝරාගන්න. බැට් සෙටිංස් තුලදී ඔබට උවමනා බැටරිය තෝරාගත හැකි. වර්කින් මෝඩ් තුලදී සැබෑ අවශ්‍යතාවයන්ට අනුව
working mode එක සකස් කරන්න. PV connection mode එක තුලදී සැබෑ අවශ්‍යතාවයන්ට අනුව සකස් කරන්න. power limit mode එක තුලදීත් සැබෑ අවශ්‍යතාවයන්ට අනුව සකස් කරන්න. ඔබට CT හෝ මීටර් CT assisted test තුල වන මීටරය සැලසුම් කරගත හැකි. advanced function මත ක්ලික් කරන්න. දැන් 1111 පාස්වර්ඩ් එක යෙදිය යුතුයි. ඔබට battery wake-ups, offline settings සහ shadow scanning කළ හැකි. immediate charging තුලදී ඔබට අදාළ පැරාමීටර් සැකසිය හැකි. port connection තුලදී ඔබට generator connection හෝ load connection තෝරාගත හැකි. එසේම ඔබට device information තුලදී උපකරණයේ විස්තරත් නැරඹිය හැකි. ඔබට basic settings තුලදී දිනය වේලාව මෙන්ම භාෂාවද සකස් කළ හැකි. home page තුල වන icons ක්ලික් කළ විට එයට අදාළ තොරතුරු තිරය මත දිස්වේ. සෝලාගෝ මගින් කන්ෆිගරේෂන් කිරීම. මුලින්ම සෝලාගෝ ඇප් එක ඕපන් කරන්න. ඉන්වර්ටරය Bluetooth සමග සම්බන්ධ කිරීම සඳහා අදාළ සංඥාව තෝරාගන්න. 1111 පාස්වර්ඩ් එක යොදන්න. එයට ලොග් වූ පසුව ඔබේ පාස්වර්ඩ් එක වෙනස් කරන ලෙසට සිහි කරාවි. ඔබේ ලොග් වන පාස්වර්ඩ් එක නැවත සකස් කරන්න. settings මත ක්ලික් කරන්න. quick settings මත ක්ලික් කරන්න. 1111 පාස්වර්ඩ් එක යොදන්න. ඊළඟට අපි බැටරි මොඩල් තෝරාගමු. සම්බන්ධතාවය සඳහා පෙන්වන බැටරි මොඩල් තෝරාගන්න. system self test සඳහා start මත ක්ලික් කරන්න. quick settings දැන් සම්පූර්ණයි. නැරඹුවාට ස්තුතියි. ඉන්ස්ටොලේෂන් සහ කන්ෆිගරේෂන් පිළිබඳව ගුඩ්වී පුහුණු වැඩසටහන් මාලාවේ තවත් වීඩියෝ නැරඹීමට කරුණාකර අපගේ ගුඩ්වී කමියුනිටි වෙත පිවිසෙන්න. අපගේ නිල ගිණුමට සම්බන්ධ වන්න.